2019 අවසාන භාගයේ වෙනකොට 2019 මුල් භාගයේ වෙනකොට ජනාධිපතිවරණයක් ඉස්සරහට එනවා කියලා දැනෙනකොට මේ රටේ සංගණන කරන්න පටන් ගත්තා. අපිත් සංගණනයක් කරා. ඒ සංගණනයේ ප්‍රතිඵල වලින් ආවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආවොත් කොතනද තියෙන්නේ? සජිත් ප්‍රේමදාස මහත්තයා දැම්මොත් කොතනටද එන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා දැම්මොත් කොතනටද එන්නේ කියලා. ඒ අනුව තමයි අපි තීරණය කරේ සජිත් ප්‍රේමදාස මහත්තයා දාන්න ඕනි කියලා. ගෝඨාභය රාජපක්ෂයා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ හිටියේ. බොම පල්ලෙහෙන් හිටියේ. ඒ සමීක්ෂණ වාර්තාව අනුව තේරුම් ගත්තා මේ රටේ සමස්ත සිංහල බෞද්ධ ඡන්ද වලින් 70%ක් ලබා ගත්තොත් විතරයි මේ ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ පත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ක්‍රමානුකූලව ගොඩනගාගෙන ආපු ක්‍රමානුකූලව අවියායුධ දීලා පුහුණු කඳවුරවල හදාගෙන ආපු යුද්ධ හමුදා බුද්ධ්‍යංශයට බඳවාගෙන හිටපු තමන්ගේම කට්ටිය අග්‍රාමාත්‍යවරයාම පඩි ගෙව්වයි කියලා ගැටමේ පන්සලේදී පිළිගත්තු සහරාන් ලව එළියට දැම්මේ අවස්ථාව බලලා. කල්පනා කරා ගහන්න ඕනි බෞද්ධ පන්සලකටද කතෝලික තැනකටද? ප්‍රශ්න තිබුණා බෞද්ධ ටික දැන් ගන්න පුළුවන් කතෝලික ඡන්ද ටිකක් ගන්න ඕන වෙනවා. මේක කෙනෙකුට කියන්න පුළුවන් මගේ උපකල්පනයක් කියලා. හැබැයි මේක තමයි සිද්ධිය වුණේ. කතෝලික පල්ලියට ගැහුවාම කතෝලික ඡන්ද ටිකක් ගන්න පුළුවන් බෞද්ධ ඡන්ද වලිනුත් 70% කෙසේ වෙතත් 60ක්වත් ගන්න පුළුවන් කියන උපකල්පනය මත තමයි මේ බෝම්බ ප්‍රහාරය සැලසුම් කරපු අය සැලසුම් කරේ. මේකට මැලේසියාවෙන් උදව් හම්බ වුණා. රට රාජ්‍යයක් විදියට නෙවෙයි. මැලේසියාවේ හිටපු පුද්ගලයෙක් ඉන්දියාවේ ගිහිල්ලා හිටපු පුද්ගලයෙක් අපේ ආණ්ඩුව ආවයින් පස්සේ චෝදනා තියෙන නිසා අයින් කරපු පුද්ගලයෙක් ඒ පුද්ගලයා එහෙට ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ සියල්ල සැලසුම් කරන්න උදව් කරා. ඒ කවුද? ඒ තමයි සලේ. සලේ මේක පිටිපස්සේ හිටියා. ඊට අමතරව මේ රට ඇතුලේ මේකට ඕනි කරන ක්‍රියාදාමයේ සිද්ධ වුණා. තොරතුරු ටික ආවා. මෙහෙම සිද්ධ වෙනවා කියලා තොරතුරු එද්දී නිලන්ත ජයවර්ධන මේ තොරතුරු ටික හංගගත්තා. තමන්ගේ ලැප්ටොප් එක රීසෙට් කරා. ෆෝන් එක නැති වුණා කිව්වා රීසෙට් කරා. බිරිඳට දුන්නා කිව්වා. පරීක්ෂණ කණ්ඩායම ආව සිද්ධියෙන් පස්සේ පරීක්ෂණ කණ්ඩායම 6ක් ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම ඇවිල්ලා මේක පිළිබඳ පරීක්ෂණය කරලා අවසානයේදී නිගමනය කළා මේ පාස්කු ප්‍රහාරයට කිසිදු අන්තර්ජාතික සම්බන්ධතාවයක් නැත. කිසිදු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සම්බන්ධතාවයක් නැත කියලා ඔවුන් පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නුවා. මොකද වුණේ 21 වෙනිදා බෝම්බේ පුපුරනවා 25 වෙනිදා ආමි මොහිදින් ගිහිල්ලා මඩකලපුවට මාතලේ සහරාන්වත් හම්බ වෙලා මෙතනින් කතා කරලා ගන්නවා ඕඩර් එක IS එකට කතා කරලා අපි තමයි කරේ කියලා. වීඩියෝ එක මුලින් එවන්න කියනවා. මේ සේරම හොයා ගන්නවා. ආමි මොහිදින් කවුද කියලා හොයාගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම ශානි අබේසේකරලා ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම CID එකට ගෙනාවහම මොකද්ද කරේ? මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරගෙන ගියා. කාගේද එතකොට ප්‍රොජෙක්ට් එක? මිනිත්තු දෙකක කාලයක් මේ අපි කියන්නේ මේක අපේ හමුදාවේ වැඩක් කියලා. මේක හමුදාපති දන්නෙත් නෑ. මේක පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාට හිතැති පාර්ලිමේන්තුවේ හමුදාවේ හිටපු බුද්ධ්‍යංශ කණ්ඩායම මේකට පැහැදිලිව සම්බන්ධයි කියන එක දැන් ඔප්පු වෙමින් තියෙනවා. නිලන්ත ජයවර්ධන මේ තොරතුරු වාර්තා නොකිරීම ගැන අපි එදා හැම තැනම කිව්වා. හැබැයි කිව්වහම අපේ කටවල් වහන්න ආවා. අද දැන් නැවත වතාවක් නිලන්ත ජයවර්ධන වැරදිකාරයා කරන්න හදනවා. මොකද Tamanට ඕනි සාක්ෂිය, Tamanට ඕන කට උත්තරේ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එහා පැත්ත කෙළවරෙන් මෙහා පැත්තට ඇවිල්ලා වාඩි වුණානේ. ඒ නිසා දැන් වැඩේ පහත් තැනින් යයි ගලා ජලය කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පිටට වැඩේ දාන්න දැන් සූදානම් වෙනවා. ඒක බාර ගන්න බැරි නම් සූදානම් වෙන්න නිලන්ත ජයවර්ධනට හිරේ යන්න කියලා කියන්නේ. දැන් කෝ දේශබන්දු දෙන්නකෝ. දැන් මේ නඩුවේ පැහැදිලි වශයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තා කරලා තියෙනවා. ඔහු මේකේ වග උත්තරකාරයෙක් කියලා. අද CID එක බාර දීලා තියෙනවා. හැබැයි ඉතින් අහන්න දෙයක් නැහැ. තප්පන් නඩු දෙකක් තුනක් තියෙන නඩු ගණනාවකට වැරදිකාරයෙක් වෙච්ච පුද්ගලයෙක්, නඩු පවතින පුද්ගලයෙක්, අප මත ඉන්න පුද්ගලයෙක් පොලිස් ඇමතිවරයා විදියට පත් කරලා තියෙනව නම් මේවා ගැන ඉතින් තවත් මොන කවර කතාවද? දැන් මේවා හංගන්න මේ උත්සාහ කරන්නේ ඇයි? මේ හාමුදුරුවෝ ඇවිල්ලා එළියට බහැලා මේව පිළිබඳව එළියට බහැලා මේ සිංහල ජාතියට ගහන්න හදන්නේ බෞද්ධකමට ගහන්න හදන්නේ කියලා මේ මෙතනට ඇවිල්ලා කතා කරන්නේ. මේ වැරද්දක් වෙච්ච නිසා මේක ආරක්ෂා කරන්න ඕනේ නිසා
අපි පැහැදිලිව පිළිගන්නවා. යහපාලන ආණ්ඩුව කාලේ නෙග්ලිජන්ස් කියන වැරද්ද සිද්ධ කරා. නෙග්ලිජන්ස් කියන වැරද්ද. මේ අයව මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වීම වළක්වා ගන්න යහපාලන ආණ්ඩුවට බැරි වුණා. හැබැයි යහපාලන ආණ්ඩුවට ඒක කරන්න බැරි වෙන විදියට ජාතික ආරක්ෂක කවුන්සලය හදන්න එපා කියලා, කැඳවන්න එපා කියලා, නිලන්ත ජයවර්ධනගෙන් එහාට තොරතුරු යන්න එපා කියලා කාගේ අවශ්‍යතාවයටද සැලසුම් වුණේ? මේ සියල්ලත් පටන් ගත්තේ දින 52ත් එක්ක. දින 52 බැලුවා ආණ්ඩුව ගන්න. මුලින් උත්සාහ කරා කුමන්ත්‍රණය කරලා ගන්න. බැරි වුණා. බැරි වුණාම තමයි දින 52කින් පස්සේ ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා කැඳෙව්වෙත් නැහැ. නියෝජ්‍ය ඇමති කැඳෙව්වෙත් නැහැ. පොලිස්පති කැඳවලත් නැහැ. එහෙම කරන්නේ නැතුව ඒ කැඳවීම නොකර ඒ සිද්ධිය කරේ සැලසුම් සහගතව. ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් හිතුවා ඔව් මහින්ද රාජපක්ෂාව නම් දැන් වැඩේ හරි මාත් එක්ක තියෙනවා රනිල්ට ප්‍රශ්නය. එහෙනම් රනිල් මෛත්‍රීපාල මේ මහින්දත් එක්කම ආයිත් ගියොත් මේ වැඩේ හරි කියලා එතුමවත් අන්දලා එතුමටත් නිකන් පොඩියට පොඩි බෝම්බ ටිකක් පත්තු වෙනවා. නිකන් ට්‍රාන්ස්ෆෝමර් ටිකක් පත්තු වෙයි. එහෙම එතුමත් අන්දලා එතුමත් රටෙන් යවලා තමයි මේ සැලසුම ක්‍රියාත්මක කරේ. ඒ අන්නේ සැලසුම තමයි අර බෝම්බ පිපිරිච්ච දවසේ හවස තැන් වල පොඩි බට්ටෝ මෙහෙම පිපිරිවේ බට්ට මෙහෙන් අහුුනේ ගුවන් තොටුපළ ගාව. අන්නේ සැලසුම අපි කියනවා අපි මේ නෙග්ලිජන්ස් ගැනත් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒකත් වැරදි. හැබැයි ඒ වගේම මහමොලකරු කවුද කියලා අපි එදා ඇහුවා. මහමොලකරු කවුද කියලා. අපි කියනවා මහමොලකරු හොයාගන්න තමයි අපේ වෑයම තියෙන්නේ. අපිට දැන් තේරෙනවා මුළු රටක් දන්නවා කවුරු බලයට ගේන්නද 160ක් බෞද්ධ ඡන්ද ගන්න, කතෝලික ඡන්ද ගන්න. මේ බෝම්බ ප්‍රහාරයෙන් වාසියක් උනේ කාටද? මේ සියල්ල එක්ක මේ මුළු රටේම ජනතාව දන්නවා මේක කවුද උනේ කියලා. අවසන් කරනවා. මේ අපේ රෝහිත බේගුණවර්ධන එමෙතුමාලා, එහෙම නැත්නම් අපේ අරුන්දික ප්‍රනාන්දු එමෙතුමාලා, අර ඉස්සෙල්ලා කතා කරා තව කවුද කට්ටිය? මේ අය කවුරුවත් දන්නේ නැහැ. ඔබතුමන්ලා අහිංසකයි. ඔබතුමන්ලා මේ ප්‍රහාර ගැන දන්නේ නැහැ. ඔබතුමන්ලා දැන් ආණ්ඩුව ආරක්ෂා කරන්න කතා කරනවා. දැන් ඇත්ත කතාව මේක ඔබතුමන්ලා නොදන්න රහසේ සිද්ධ වෙච්ච කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණයක් කියන කාරණාව නීතිපතිවරයා කිව්වා විතරක් නෙවෙයි. කාදින ලතියුතුම් මල්කම් රංජිත් කාදින ලුන්නාන්සේ කිව්වා දේශපාලන බලය ලබා ගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් කියනක උන්වහන්සේ කිව්වා. මෙන්න මේ කුමන්ත්‍රණයට මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙලා ජාත්‍යන්තර පරීක්ෂණයකින් ලෝකෙ සහාය අරගෙන වැරදිකාරයොන්ව හිරගෙට යවන එක යවනවාමයි කියන එක ඒ මැරිච්ච පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතවලට ශාන්තිය එකතු කරමින් සාමදානයේ සතපේවා කියමින් ඔවුන්ට ශාන්තිය එකතු කරන්න අපිට කරන්න පුළුවන් එකම දේ ඒ අයව දඬු කඳේ ගහන එක නීතිය ක්‍රියාත්මක කරන එකයි කියන එකත් මතක් කරමින් මන් දිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.